ප්‍රතිශත විදිහට ඉදිරිපත් කරනවා. දැන් මොකක් හරි ලෙඩකින් මරණ ප්‍රතිශතය අපි කියනවා 100ට 2ක්. ඒකත් ඉතා භයානක ලෙඩක් 100කට 2ක මරණ ප්‍රතිශතයක් තියෙන ලෙඩක් කියලා කියන්නේ. නිකන් 100කට හැදුනොත් දෙන්නෙම මැරෙනවා. දැන් හෙම්බිරිස්සාවට එහෙම හිතන්නකෝ එහෙම ප්‍රතිශතයක් තිබ්බොත් මොකද්ද වෙන්නේ කියලා. හෙම්බිරිස්සාවේ මරණ ප්‍රතිශතය 100ට 2ක් වුණොත් මොකද්ද වෙන්නේ? ඒක පන්ති පටන් ගන්නවට වඩා ඉවර වෙද්දි ළමයි සෑහෙන්න අඩු වෙන්න ඕනේ මැරිලා හෙම්බිරිස්සාව හැදිලා. ඒ වගේ ඉතින් හෙම්බිරිස්සාම නිකන් ඊසිනේ සමහරක් කියුන්ට නිකන් සාමාන්‍ය කියන්නේ. සමහරු ඉන්නවා කන්ටිනියුස් හෙම්බිරිස්සාවක් තියෙන. කවදාවත් හෙම්බිරිස්සාව ඉවර වෙන්නේ නැහැ. අකණ්ඩ හෙම්බිරිස්සාවක් දිගටම තියෙනවා. එහෙම තියෙනවා සමහරුන්. සමහරුන්ට ඒක නිකන් අවුරුද්දකට සීසන් වයිස් ලොයෙත් හෙම්බිරිස්සා 4-5ක් ගහන උන් ඉන්නවා. ටාගට් ගහනවා හෙම්බිරිස්සා වයිස්. එහෙමත් එකෙක් දෙන්නෙක් ඉන්නෝනේ හෙම්බිරිස්සාව හැදෙන්නේ බොහොම කලාතුරකින්. නමුත් අර දැන් ඒ වගේ ලෙඩ ඇත්තටම හැදුනට මැරෙන්නේ නැහැ ළමයි. ඔය එච්චර කියන්නේ වැඩක් නැති ලෙඩ වැඩක් නැති කියන්නේ හොඳ ලෙඩ එක හතකින්. නමුත් ලෙඩේට සාපේක්ෂව මදිනේ. ඒ කියන්නේ ලෙඩක්කට සාපේක්ෂව හිතුවොත් ඉතින් ඒකට එච්චර මිනී මරන්න බෑ. හොඳ ලෙඩක් නම් ගොඩක් මිනිස්සු මැරෙන්න ඕනම කියන්නේ ලෙඩකට සාපේක්ෂව මං කියන්නේ. හරි. ඒ කියන්නේ දැන් ඔය හොස්පිටල් වල එහෙම ඕගොල්ලෝ දැන් හොස්පිටල් ට්‍රේනින් යනකොට ඉගෙන ගන්න කාලේ ඔය මේ කැම්පස් එකේ ඉගෙනම අවුරුදු දෙකෙන් පස්සේ දිගටම හොස්පිටල් එකේ තමයි කොහොමත් ඕගොල්ලෝ ඉන්නේ. මෙඩිකල් ෆැකල්ටි ගියොතින් වෙන එක මං කියන්නේ. පළවෙනි අවුරුදු එකමාර හෝ දෙක තමයි උපරිම වුණත් ඉගෙන ගන්න කෙනෙක්. ඉගෙන ගැනීම තමයි කොයි එකක්. මම කියන්නේ අර මේ විදිහට ඉගෙන ගන්න වගේ පොත්පත් සහ ඒ කියන්නේ රූප අනම්මනම් එක්ක ඇත්ත ප්‍රැක්ටිකල් දේ නැතුව නිකම් බොරුවට ඉගෙන ගන්න එක. ඒ කියන්නේ නිකන් තියරිටිකල් අධ්‍යාපනය කියන පාර්ට් එක තියෙන ගොඩක් වෙලාවට අවුරුදු එකමාරක් වගේ විතරයි. ඒ අවුරුදු එකමාර පුරාවටම අර මැරිච්ච මිනිස්සුත් එක්ක අර ඒ කපන කොටන අනම්මනම් ඒ ගනුදෙනු යනවා. ඒක ගොඩක් ළමයි හිතන් ඉන්නේ ඒක මේ මෙඩිකල් ෆැකල්ටි එකේ එන අන්තිමේට වගේ කරන්න තියෙන එහෙම එකක් කියලා. පළවෙනි දවසේ ඉඳන් මේකට දාන්නේ. හරිද? ඒ කියන්නේ ගොඩේ මන්නේ ඒක එන නෝමල් දෙයක්. ඒ කියන්නේ අර ඩිසෙක්ෂන්ස් කියලා එකට කියන්නේ කැඩවස් එක මිනි කපනවා කියලා කියන්නේ සාමාන්‍ය. ඒක අර සමහරක් වෙලාවට ළමයින්ගේ ඔළුවේ තියෙන්නේ මේ එනට ඉගෙනගෙන එන දෙයක් වෙන්න ඇති කියලා. මොකුත් නැහැ. ඒක ඇකඩමික් පටන් ගන්න පළවෙනි දවසේම හවස යනවා ඩිසෙක්ෂන් හෝල් එකට ගිහිල්ලා ඒ එදා ඉගෙන ගත්ත ටිකට අදාළ ටික කපලා කොටලා බලන්න තියෙන. පළවෙනි දවසේ කපා ගන්න බෑ. එහෙම මේ ටික ටික යනකොට ඉතින් පුළුවන් වෙනවා. කොහොමද අර මේ එහෙම ඒක හරිම නෝමල්. ඒ වගේ මැරිච්ච මිනිස්සු එක්කයි මේ පොත්පත් එක්කයි ගනුදෙනුව ගොඩාක්ම යන්නේ පළවෙනි අවුරුදු එකමාර දෙකේ විතරයි. ඊට පස්සේ සම්පූර්ණයෙන් ඔයාලා දිගටම ඉන්නේ මේ හොස්පිටල්ස් වල. උදේ වරුවේ එක වෝඩ් එක අනුව වෙනස් වෙනවා. මෙන්න මේ වෙලාව සාමාන්‍ය 6-7 වෙද්දී යන්න ඕන. එතන වැඩේ 12-1 වගේ වෙනකන්. ඊට පස්සේ හවසට ලෙක්චර්ස් තියෙනවා. ඒව අනිවාර්යයක් නැහැ. ඒ කියන්නේ ඔය දැන් ඉස්කෝල වගේ 180 කියලා ලෙක්චර්ස් බලන්නේ නැහැ කැම්පස් වල. හැබැයි ක්ලිනිකල්ස් වල 100% බලනවා. ක්ලිනිකල්ස් කියන්නේ අර උදේට යන ඒ වගේ අර මම කියන හොස්පිටල් එකේ ප්‍රැක්ටිස් 100% බලනවා. හදිසියවත් එන්නේ නැත්නම් අනිවාර්යෙන් මෙඩිකල් එකක් එන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වෙන දවසක් කවර් කරන්න ඕනේ. ඒ කියන්නේ මට ඒ කාලේ ගොඩාක්ම කරන්නේ දැන් පන්ති වලට මොකක් හරි නිසා කට් වුණොත් මම ඒ කාලේ පන්ති කරේ හවසට කොහොමද ලෙක්චර්ස් අනිවාර්ය නෑනේ හවසට තමයි මම පන්ති කරන්නේ උදේ එහෙම නෙමෙයි කියන්නේ ඒ කාලේ නුගේකොට රිවිෂන් එක තිබුණේ සෙනසුරාදා හවසට සෙනසුරාදා උදේත් ක්ලිනිකල්ස් තියෙනවා මීට අවුරුදු දෙකකට කලින් මේ රිවිෂන් එක සෙනසුරාදා හවස තිබුණේ මේ සෙනසුරාදා කියන්නේ තියරි වෙලාව ඇත්තට මේ වෙලාව ඒ කාලේ නිකන් අර පුළුවන් නම් පන්ති වරෙන් වගේ වෙලාවකට මම ඒ කාලේ පන්ති දාලා තියෙන්නේ ඒ කියන්නේ බයෝමැත්ස් තියරි එහෙම පන්ති යන වෙලාව තමයි මට ඉතින් වෙන වෙලාවක් නැහැ කෙමිස්ට්‍රි ඩිවිෂන් එක දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් එහෙම දාන්නේ නැහැ එහෙම අවේලාවේ පන්ති ඒ කාලේ වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ ඉතින් සෙනසුරාදා දවස් තමයි ඒ කාලේ නුගේකොට රිවිෂන් එක ගියේ දැන් තමයි මේ උදේවරු යන්නේ අම්බහගියේ අඟහරුවාදා හවස ගාල්ලේ ඒ කියන්නේ ඒ කාලේ ගාල්ලේ පන්තිය කරනකොට ගාල්ලේ සති 4න් 2ක් විතර තමයි මම යන්නේ 2ක් විතර රෙකෝඩින් යන්නේ අර දෙකට මට එතකොට ක්ලිනිකල්ස් යන්න බැරි වෙනවා මිස් වෙනවා ඒ ටික කවර් කරන්න පොය දවසක හරි ඉරිදා දවසක හරි මොකක් හරි වෙලාවක් ගිහිල්ලා ඒ අදාළ වෙලාව කවර් කරන්න ඕන එහෙම පුළුවන් ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අර දැන් ඉස්කෝලේ වගේ නෙවෙයි ඒ ඉගෙන ගනින්න එතන පොඩ්ඩක් ඒ කියන්නේ එතනදී මිනිස්සු දැන් ඉස්කෝලේ අද යන්න බැරුණා ඉරිදට ගිහිල්ලා ඉස්කෝලේ කවර් කරලා ඉන්න බෑනේ ඕගොල්ලන්ට අරකේ පුළුවන් ඒ කියන්නේ ඒ අදාළ හොස්පිටල් එකේ වැඩක් තියෙන කවුරුත් කෙනෙක්ගෙන් ඉගෙන ගන්නව නෙවෙයි අපිට අදාළ යම් වැඩ ප්‍රමාණයක් තියෙනවා ඒ ටික කෙරෙන්නයි ඕනේ ඒතර ඔයාට එක දවසක බැරනම් ඒකවා පොය දවසක හරි නිවාඩු දවසක හරි ගිහිල්ලා ඒක කවර් කරලා එන්න පුළුවන් නැත්නම් හවස් වරුවක යන්න පුළුවන් දැන් උදේ විතරනේ හරිනම් අදාළ හවස් වරුවේ ගිහිල්ලා ඒ වෙලාව කවර් කරලා ඒකට අදාළ ලස්සනක් ගත්තා නම් ඒක හරි. එහෙම බැලන්ස් කරගන්න පුළුවන්. අර එහෙම නැතුව ආවේ නැත්තම් ඉවරයි. එහෙම ගන්නෑ. ආවේ නැත්තම් බැලන්ස් කරගත්තා. කොහොමද 100% මේ අදාළ පැය ගන්න අනිවාර්යෙන් ඒකේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. එහෙම නැතුව බෑ ඒක කරන්න. ඒක අනිවාර්යෙන් මෙහෙම. එතකොට එහෙම තමයි ඒ කාලවල වල ඒ වැඩ සිද්ධුනේ. කොහොමද ඔය කියලා අවුරුදු දෙකමාරෙන් විතර එකමාරෙන් වගේ පස්සේ දිගටම හොස්පිටල්ස් වල උදේම යනවා. ගිහිල්ලා අපිට ඒ කාලවලට ඒ කොටස් වලට අදාළව අපිව වෙන් කරලා තියෙන්නේ. ඒකට අදාළව ඇත්ත පේෂන්ස්ලත් එක්ක එහෙම තමයි ඔය ගනුදෙනු කිරීම යන්නේ. එතකොට අර මේ දැන් අතන හොඳ ලෙඩෙක් ඉන්නවා කියලා වගේ ආරංචින හොඳ ලෙඩෙක් කියන්නේ ඌ මේ මිනිස්සෙක් වශයෙන් හොඳවත් එහෙම එකක් නෙමෙයි
එන අමාරුයි ඒ ලෙඩට. අර අපේ උන් අන්න මේ මචං හොඳ ලෙඩෙක් ඉන්න අතන කියලා කියන්නේ ඉතාලම අසාධ්‍ය මට්ටමේ රෝගියෙකුට. ඒ කියන්නේ එක්ක ලෝකේ තියෙන දුර්ලභම ලෙඩක් හැදිච්ච මිනිස්සෙක්. හරි. ඒතකොට ඒ ලෙඩාට ඉතාලම නරකයි ලෙඩාට සාපේක්ෂව. හැබැයි ඉතින් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා බලන්නේ පුළුවන් තරම් මොකක් හරි දෙයක් ඉගෙන ගන්නනේ. ඒතකොට දැන් කොළඹ මෙඩිකල් ෆැකල්ටිස් සහ ගොඩක්ම මේ ටීචිං හොස්පිටල්ස් වල කියන්නේ කොහොමත් මෙඩිකල් ෆැකල්ටිස් අසයින් වෙන්නේ ටීචිං හොස්පිටල්ස් එක තමයි. අර ටීචිං හොස්පිටල්ස් වල තියෙන විශේෂත්වය තමයි අර පොඩි පොඩි හොස්පිටල්ස් ඔක්කොගෙම අමාරුම පේෂන්ට්ස් වල ටික මාරු වෙලා යනවා ටීචිං හොස්පිටල් වල. අර කොළඹ මෙඩිකල් ෆැකල්ටිට ටිකක් විතර වැඩි වාසියක් විදියට තියෙන ඕක. මොකද ඔක්කොම බැරි වුණාම අන්තිමේට කොළඹට යවන්නේ. ඒ කියන්නේ සියලු නිවුස් කියලා දැන් ඔන්ලයින් ළම අර හිම්මෙන් දන්නවා. ඒ පැතිවල මොකක් හරි වෙලා අදාළ ඒ තියෙන ප්‍රධානම හොස්පිටල් එකට දාලා මැනේජ් කරගන්න බැරි වුණොත් කොළඹට යවුවා කියලා කියන්නේ. ඒතර ඒ වගේ මුළු රටේම ඉන්න අර එහෙම ඒ කියන්නේ සමහරක් තියෙනවා මේ එනම දුර්ලභ ලෙඩ. ඒ කියන්නේ එහෙම ඊටාම කලාතුරකින් විතරක් ලෝකෙ දකින්න හම්බ වෙන සමහරක් අසනීප තියෙනවා. ඒතර එව්වන් සමහරක් වෙලට මුළු ලංකාවෙම බලා ගන්න තියෙන්නේ ජෙනරල් හොස්පිටල් එකේ විතරක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ මේ වගේ ඒව නෝ කොළඹට. ඒ අර ප්‍රශ්නත් එක්ක. එතකොට මේ එහෙම පොඩි chance එකක් එහෙම එතන පොඩ්ඩක් තියෙනවා. නමුත් ඉතින් ඒක මහා ලොකු මේකක් නෙමෙයි. කොයි ෆැකල්ටි එකත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අර කොළඹ මෙඩිකල් ෆැකල්ටි එක වීමේ තියෙන විශේෂ ඇඩ්වාන්ටේජ් එක ඒක. ඒ කියන්නේ ලංකාවේ දකින්න තියෙන ඔය පීරියඩ් එකේ දකින්න තියෙන උපරිම මට්ටමේ ලෙඩ ඔක්කොම අනිවාර්යෙන් දැකලා ඒතකොට ඉගෙන ගන්න උපරිමයට මේව ඉගෙන ගන්න පුළුවන්. එහෙම ඇඩ්වාන්ටේජ් එකක් පොඩි එකක් තියෙනවා. ඉතින් එතකොට අර ඒවල එහෙම එනවා මේ හොඳ ලෙඩෙක් ඉන්නවා අහවල් වාට්ටුවේ කියලා අපිට අදාළ නැති වාට්ටුවල එහෙම ලෙඩු ගැන තාරංචි එනවා. ඒ කියන්නේ දුර්ලභයි නම් ඒක ගිහිල්ලා හැම එකම ඇවිල්ලා බලනවා. හරි. ඒ හොඳ ලෙඩෙක් කියලාගෙන අර වගේ ෆුල් අමාරු වෙලා අසාධ්‍ය වෙලා ලෙඩාට කිසිම හොඳක් නැහැ. අපිට හොඳයි වගේ එකක් තමයි දෙනන්නේ. ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න මනසට එහෙම යන්නේ. හරි කොහොම හරි දැන් මේ අපි කතා කර හිටියේ මේ ලෙඩවල මරණ අනුපාතික ගැන. ඒතර 100ට 2ක විතර මරණ අනුපාතිකයක් කියන්නේ මේ බරපතල ලෙඩක් ඈ. ඒක එහෙම ලේසි පහසු ලෙඩක් නෙමෙයි.